හැමෝටම සුබ දවසක්. සොයම් විත් සකෝ මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ back floating. පසුපසට පාවෙන විදිය. back floating survival trick එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. පීනන්න බැරි කෙනෙකුට වගේම පීනන්න පුළුවන් කෙනෙකුටත් back floating වැදගත් වෙනවා. පීනන්න බැරි කෙනෙකුට හැකිතරම් කාලයක් මේ විදිහට ජලයට ඉහළින් පාවෙලා ඉන්න පුළුවන්. ඒ වගේම පීනලා වෙහෙසටපත් වුණ කෙනෙකුට මහන්සි අරින්න හොඳ ක්‍රමයක්. මේ වීඩියෝ එක ෆලෝ කරන්න කලින් මගේ කලින් වීඩියෝස් ෆලෝ කරලා ඉන්නවා නම් හොඳයි. මොකද back floating පහසු කරන්න ඒ lessons උදව් වෙනවා. මගේ වීඩියෝ බලලා පීනන්න වගේම ජීවිත ආරක්ෂාව ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මගේ හැම වීඩියෝ එකක්ම ෆලෝ කරන්න ඕනේ. තව මම stretching exercises කියලා දෙන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න අමතක කරන්න එපා. අපි පීනන්න කලින් stretching exercises කිහිපයක් කිරීම වැදගත්. ඒකට හේතුවත් මම ඒ වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. තවත් වැදගත් දෙයක් තමයි අපි පූල් එකකට බහින්න කලින් ෂවර් එකක් දාගෙන අපේ ශරීරයේ තියෙන කුණු දූවිලි පුළුවන් තරම් පිරිසුදු කර ගැනීම. මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මගේ අනෙක් social medias උත් follow කරන්න අමතක කරන්න එපා. අපි front floating කරපු විදිහ මතක ඇතිනේ. ඒකේ opposite තමයි මේ. front floating වලදී කරා වගේම තමයි හොඳ හුස්මක් අරගෙන ඒක පෙනහල උරට රඳවලා තියාගෙන ඇඟ රිලැක්ස් කරලා මේ විදිහට වතුර දිගා වෙන්න ඕනේ. ඔළුව පිටිපස්සත් හොඳට වතුර දිගා කරලා අත් දෙකත් ඈත් කරලා හරි කෙලින් ආස දිහා බලන්න ඕනේ. වතුර පාවෙනකම ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහටත් මූව් කරලා කික් එක කරලා වතුරේ ඇක්ටිව් වෙන්න. අපි මේ විදිහට වතුර පාවෙන්න මූලික හේතුව තමයි අපි ගන්න හුස්ම පෙනහල වල රඳවලා තියාගන්න එක. ඒත් අපිට ඒ වැඩේ දිගටම කරන්න බෑ. අපි ගන්න හුස්ම අපිට පිට කරන්න වෙනවා. එහෙම හැබැයි පිට කරාම අපි වතුරේ ගිලෙන එක තමයි වෙන්නේ. මේ විදිහට. ඒකින්ද අපිට පුළුවන් කෙටි හුස්ම try කරන්න. ඒ කියන්නේ පෙනහළු තනිකරම හිස් නොකර කෙටි හුස්ම ගන්න. එතකොට අපිට පුළුවන් ගිලෙන්නේ නැතුව එක දිගටම පාවෙන්න. මේ කියලා දුන්න ස්ටෙප් ටික හරියටම ෆලෝ කරන්න. එතකොට ඔයගොල්ලන්ට back floating කරන එක අල්ලගන්න පුළුවන්. හොඳයි. අදට පාඩම ඉවරයි. පීනන්න බැරි කෙනෙක් මේ දේවල් try කරනවා නම් තනියම pool එකට වතුර තියෙන තැනකට යන්න එපා. පීනන්න පුළුවන් කෙනෙක් එක්ක ගිහිල්ලා මේ දේවල් try කරන්න. මගේ අදහසක් තියෙනවා අස්වැසුම තියෙන වගේම අඩු ආදායම් ලාභී ළමයින්ට නොමිලේ උගන්වන්න. හැබැයි පූල් ෆී එක නම් ගෙවා ගන්න ඕනේ. රුපියල් 300ක් හෝ 400ක් වගේ මුදලක් තමයි වෙන්නේ පැයකට. පැයක් හොඳටම ඇති. ෆී එක පූල් එකෙන් පූල් එකට වෙනස් වෙනවා. ළමයි 5 දෙනෙක් නම් අඩුම ඉන්නවා නම් හොඳයි. මම ඉන්නේ බේගම් ප්‍රදේශයේ. එයාවට ඉන්න ළමයින්ට දෙමාපියන්ට පුළුවන් මගේ සෝෂල් මීඩියා හරහා මට කතා කරන්න. මගේ තවත් අදහසක් තමයි වයස් භේදයකින් තොරව නොමිලේ වැඩමුළු පැවැත්වීම. කැමති කට්ටිය ඉන්නවනම් මගේ සෝෂල් මීඩියා හරහා මට කතා කරන්න. ඔයාලා කැමති නම් මේ දේවල් ඉගෙන ගන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න, like and comment කරන්නත් පුළුවන්. මගේ අනිත් සෝෂල් මීඩියා වල links පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඒවා follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.